entrance gate to the sacred city of Anuradhapuram by architect Senaka Pereira. Senaka Pereira is a visionary architect specializing in the Oriental aesthetic. He started his career as a young architect with a deep-rooted passion for the sixth sense for art and creating living spaces. In 2005, he became a chartered architect and gifted his skill to several veteran organizations in the industry. In 2010, he embarked on a solo journey that resulted in the creation of several iconic architectural pieces that testify to his genius, including the majestic Manel Vatta temple. Let's give him a warm round of applause and welcome him on stage. Good evening, everybody. I'm architect Senaka Pereira. I'm going to talk about the entrance gateway to the Anuradhapura sacred city. Before that, I will introduce myself, how I got my design knowledge. Actually, I'm a Catholic. So as a Catholic, I didn't know anything about Buddhism or Buddhist architecture. So after that, I went to study at CSA, City School of Architecture. Thereby, I have learned everything. Now I have totally changed. Still I'm a Catholic, but I know Buddhism and Buddhist architecture. So to explain this, I like to talk in Sinhala because most of the words we learn to do architecture, especially Buddhist architecture, I have to speak in that language. Okay, thank you. Mama වාස්තු විද්‍යාඥයෙක් හැටියට ඉගෙන ගන්නකොට මට මං කිව්වා වගේ මට බුද්දිස් ආකිටෙක්චර් බුද්දිස් ගොඩනැගිලි බුද්දිස් ආකිටෙක්චර් බුද්දිසම් ගැන මං දැනගෙන හිටියේ නෑ. නමුත් අපිට අපේ විෂයේ තියෙනවා ශ්‍රී ලංකන් ආකිටෙක්චර් කියලා. එතකොට ඔයගොල්ලන් කල්පනා කරයි ශ්‍රී ලංකන් ආකිටෙක්චර් කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි අපේ විෂය. ඉතින් ඒක ස්ටඩි කරන්න මට මේ ඔක්කොම ස්ටඩි කරන්න පුළුවන් වුණා. ඉතින් මම ඒක ස්ටඩි කරන්න යනකොට මට ලොකු ගැටලු ආවා. නමුත් ඒවා මම ජය අරගෙන මගේ ගැටලු විසඳගත්තා. ඉතින් දැන් මේ විසඳගත්ත ක්‍රමයේ තමයි මම ඔයගලන්ට කියන්න යන්නේ. ඒ එක්කම මගේ ඩිසයින් එක. අනුරාධපුරේ සීක්‍රට් සිටි එකට එන්ට්‍රන්ස් ගේට් එකක් නැහැ. ඒ කියන්නේ සිටි එකට ඇතුළු වෙන්න හරි තැනක් නැහැ. හැම තැනින්ම 6 තැනකින් ඇතුළු වෙන්න පුළුවන්. ඒ 6 තැනින් ඇතුළු වෙන එක අපේ සීක්‍රට් සිටි කියන අනුරාධපුරයකට පොඩ්ඩක් හොඳ මදි. ඉතින් ඒක ගැන හිතලා තමයි මේක ප්‍රොජෙක්ට් එක නෙමෙයි කම්පිටිෂන් එක. ඒ කියන්නේ තරඟයක් පැවැත්තුවා. වාස්තු විද්‍යාඥයෝ ඔක්කොම එකතු වෙලා ඒ තරඟේ. ඉතින් ඒ තරඟෙන් මට ජය ගන්න හැකියාව ලැබුණා. ඉතින් මම ගොඩාක්ම සතුටු වෙනවා. ඒ කියන්නේ කතෝලික කෙනෙක් හැටියට ලෝකයේ තියෙන එකම නගරය බෞද්ධ නගරය කියන්නේ අනුරාධපුරේ. ඒ නගරේ ගේට්ටුව නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබීම ගැන ඒකෙන් ජයග්‍රහණය ලැබුවා මම. මං හිතනවා මගේ ජීවිතේ සහ වාස්තු විද්‍යාඥයෙකුට ලංකාවේ ලබන්න පුළුවන් උපරිම ගෞරවය මට ලැබුණා. ඉතින් මම ඒ වගේ ඒ සමාන ගොඩක් ගොඩනැගිලි කරලා තිනවා. ලංකාවේ පන්සල්, මානෙල්වත්ත පන්සල, අස්කිරි පිරිවන තව භාවනා මධ්‍යස්ථාන දෙක තුනක් කරලා තියෙනවා. ඉතින් මට ඒවා සම්බන්ධ ගොඩක් දැනුමක් ලැබුණා. ඉතින් සමහර අය අහනවා මම මේ ඇඳගෙන ඉන්නේ මේ මොකක්ද දන්නේ මේ කබායයි ඔය ඇඳගෙන ඉන්නේ කියලා අහනවා. ඉතින් මම මේවා ඇත්තටම මම නෙමෙයි මේවා අඳින්නේ. මගේ ක්ලයන්ට්ස්ලා මේවා බලලා ඒ කියන්නේ සේවාදායකයෝ මේවා බලලා මට කරන ගෞරවයක් හැටියට මේවා දේවල් මට දෙනවා. ඉතින් මම ඒවා අඳිනවා. මමත් ආසයි එහෙම අඳින්න. මොකද මේ ළඟදී මහාචාර්යවරයෙක් මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මම හරි කැමැත්තෙන් ඒක අහගෙන හිටියා. යම් කිසි රටකට සංස්කෘතියක් තියෙනවා නම් ඒ සංස්කෘතියට භාෂාවක් තියෙන්න ඕන. ඉතින් ඒ භාෂාව කවුරු හරි ඒ රටේ මිනිස්සු එකතු වෙලා ඒ භාෂාව මැරුවොත් ඒ සංස්කෘතියත් මැරෙනවා. එතකොට දැන් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ දේවල් කොහොමද
වෙන්නේ කියන එක. අපි අපේ රට දැන් තියෙන තත්ත්වය බැලුවොත් ඕගලන්ට කල්පනා කරන්න පුළුවන් අපි දැන් කොතනද ඉන්නේ කියන එක. ඉතින් එහෙම දේවල් අපේ අතරින් සිද්ධ වෙනවා. මොකද තව දෙයක් තියෙනවා එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අපි අපේ රටේ ඉන්නේ ඊ타මාත්ම කුඩා ජනතාවක්. ඒ කුඩා ජනතාව හැමතිස්සෙම එක එක පැති බලනවා. එක එක රටවල් වල තියෙන දේවල් ඒවා අපි කල්පනා කරනවා ඒවා සුදුසුද නොසුදුසුද ඒවා ගොඩාක් දුරට කල්පනා කරන්නේ නැතුව අන්න ඒ පැති වලට අපි හැරෙනවා. අන්න ඒක ඒ නිසාම තමයි අපේ දේවල් අපිට නැති වෙන්නේ. ඉතින් මම දැන් බුද්දිස් ආකිටෙක්චර් වල මම කතෝලිකයෙක් මම ඒවට ආදරය කරන්න දවසෙන් දවස ආදරය කරන්න ගත්තා මගේ ඉගෙනීමත් එක්ක. එතකොට මට පුළුවන් වුණා මේ අපේ සංස්කෘතියට අපේ ආකිටෙක්චර් බුද්දිස් ආකිටෙක්චර් අන්න ඒවට ආදරය කරන්න. ඒ ආදරය ඇතුව තමයි මම අද දැන් මෙතන කතා කරන්නේ. ඕගලන්ට මම ප්‍රසන්ටේෂන් එක මේක ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසියෙන්. ඕකේ දාන්නේ ඉංග්‍රීසියෙන්. ඕගලන්ට ඒවා ඕනනම් ෆොටෝ එකක් අරගෙන ඒව පස්සේ කියව ගන්න පුළුවන්. නමුත් මම ඒක දාන ගමන් මගේ කතාව මම ඕගලන්ට කියනවා. ඉස්සල්ලාම අපි දැන් බලමු අපේ මාතෘකාව මොකක්ද කියලා. අපේ මාතෘකාව තියෙන්නේ polymatic excellence. දැන් polymatic කියන්නේ මොකක්ද කියන එක මම බලන්නේ කොයි විදිහටද? මම සේනක පෙරේරා කොහොමද polymatic බලන්නේ කියලා. මම බැලුවම polymatic කියන්නේ අපිට හැම දෙයක් පිළිබඳව තියෙන දැනුම. එතකොට වාස්තු විද්‍යාඥයෙකුට හැම දෙයක් පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ නෑ මට වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් තියෙන්න ඕන කියන එකෙන් නෙමෙයි අදහස් කරන්නේ. මගේ විෂය කරගෙන යන්න, මගේ සමාජ සේවය මට කරගෙන යන්න මට අවශ්‍ය දැනුම. ඒ දැනුමෙන් කොටසක් තිබිලා වැඩක් නෑ. ඒට පුළුල් දැනුමක් තියෙන්න ඕන. එතකොට දැන් වාස්තු විද්‍යාඥයා කියන කෙනා polymatic කියන වචනේ අනුව සියලු දේ දැනගෙන ඉන්න ඕන. ඒකට polymatic කියන්නේ a person with wide knowledge. එතකොට මේ wide knowledge එකක් අපිට තියෙන්න ඕන ඕගලන්ගේ දේවල් කරන්න. එතකොට ඕගලන් ගයක් හදනවා හෝ බිල්ලිමක් මොනම විදිහකේ බිල්ලිමක් හදනවා නම් ඒ බිල්ලිම කරන්න මට ඒ බිල්ලිම හෝ ඒ සේවාදායකයා client පිළිබඳ සම්පූර්ණ දැනුම තියෙන්න ඕන. එතකොට ඒකට අපි ආකිටෙක්චර් කියලා කියනවා. ඒකම ආකිටෙක්ට් කියලා කියනවා. වාස්තු විද්‍යාඥයා තමයි සිංහල. එතකොට විද්‍යාඥයා කියන්නේ කවුද? විද්‍යාඥයා. ඒ කියන්නේ විද්‍යාවෙන් අගතැන්පත් වෙච්ච කෙනා. එතකොට විද්‍යාවෙන් අගතැන්පත් වෙච්ච කෙනාට තව ඉස්සරහා වචනයක් තියෙනවා. ඒක වාස්තු. එතකොට වාස්තු කියන එකේ කවුරු හරි අර්ථය දන්නේ මෙතන. ඒක එක විදිහට අර්ථ දක්වනවා මිනිස්සු. නමුත් ඒකේ අර්ථය සැබෑම අර්ථය තමයි polymath කියන එක. දැන් ඔය වචනේ තියෙනවා ඉස්සරහා. excellence. ඒක තවත් වර්ණවත් කරලා තියෙනවා. අර මම මේ කබාය දාගෙන ඉන්නවා වගේ. ෂර්ට් එකක් ඇඳලා තියෙනවා කබායක් දාගත්තම වර්ණවත් වෙනවා. එතකොට polymath කියන්නේ සියල්ල දන්න කෙනා ඒ විෂයට අදාළව excellence කියන්නේ එයාට තව වර්ණවත් කළා. එතකොට වාස්තු විද්‍යාඥයා තමයි ඒ දේ කරන්නේ. එතකොට මේ වාස්තු විද්‍යාව කියන එක ඕගලන් කොච්චර ගැඹුරෙන් හිතනවාද ඒක ගැඹුරෙන් දන්නවාද කියන එක මට දන්නේ නැහැ. නමුත් මම දැන් මේ කියන නිසා ඒක ඒ විදිහට ගෙදර ගිහිල්ලා හිතලා බලන්න. එතකොට තමන්ගේ ගයක් හදනවා නම්, තමන්ට බිල්ලිමක් හදනවා නම් ඒක කොච්චර ගැඹුරෙන් කල්පනා කරන්න ඕනද කියන එක ඒ වචන දෙකෙන්ම ඕගලන්ට තේරෙනවා. එතකොට මේ polymath කියන එකට ලංකාවේ අපිට ඒ කියන්නේ ඒක මට ඒ වචනේ කියන්න ඕන මම කැමති නෑ ඩිවිෂන්ස් වලට. හැබැයි සිංහල මිනිස්සුන්ට ලස්සන වචනයක් තියෙනවා මේ භාෂාවේ. ඒකට තමයි කියන්නේ ප්‍රඥාව කියන එක. එතකොට මේ ප්‍රඥාව කියන වචනේ තේරුම් ගන්න ඕන. එතකොට මම වාස්තු විද්‍යාඥයෙක් හැටියට මම ගොඩක් පන්සල් පැත්තට මගේ කාලය යොමු කරා. සමහරට අවුරුදු 10ක් විතර මම ඒක යොමු කරා. ඒ යොමු කරනකොට මම පන්සල් එහෙම හදන්න අවශ්‍යතාවයක් ආවා. මගේ ඉල්ලීම් කරා. ලොකු පන්සල්. එතකොට මම කිව්වා මම කතෝලිකයෙක් කියලා. හැබැයි මම ස්ටඩි කරලා තිබ්බා. මගේ වාස්තු විද්‍යාව උගන්වන ස්ථානයේ මේ බුද්දිස් ආකිටෙක්චර් බුද්දිස් මේවා ඔක්කොම දැනගෙන හිටියා. බෞද්ධ ඒවත් මම දැනගෙන හිටියා. නමුත් බුද්දිසම් කියන එක මම කියන්නේ බෞද්ධ කියන එකේ ධර්ම කියන එක මම හරියට දැනගෙන හිටියේ නෑ.
එතකොට පන්සලක් නිර්මාණය කරනකොට බෞද්ධ ගොඩනැගිලි නිර්මාණය කරනකොට මම ඒක දැනගෙන ඉන්න ඕනේ කියලා මට හිතුණා. නමුත් මට වටපිටාව බලනකොට මම දෙතුන් දෙනෙක් එක්ක කතා කරනකොට මට ඒ දැනුම දැනුන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපේ මිනිස්සු අපි හැමතිස්සෙම ඉංග්‍රීසි හෝ සිංහල වචනයක් ගත්තම ඒ වචනේ කියනවා. හරි පහසුවෙන් ලේසියෙන් කියනවා. excellence, polymath, scientist, science, වාස්තු විද්‍යාව, වාස්තු කියලා කියනවා. නමුත් ඒකේ ගැඹුරට කිමිදිලා ඒ ප්‍රශ්නේ විසඳගන්නේ නැහැ. ඉතින් ඕ වගේ තියෙනවා. ඉතින් මං හිතුවා මම බෞද්ධ ගොඩනැගිලි නිර්මාණය කරනවා නම් මම බෞද්ධ කියන එකේ ධම්ම, කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් මම පොත්වල එක එක අයගෙන් ඇහුවම ඒක මට කරගන්න බෑ. නමුත් මම කල්පනා කරා භාවනාවක් කියලා එකක් තියෙනවානේ. අන්න ඕක පොඩ්ඩක් ප්‍රගුණ කරලා බලන්න ඕනේ මේක ඇතුලේ මොනවා හරි හරයක් තියනවාද කියලා. ඉතින් මම ඔහොම අවුරුදු ගාණක් කරගෙන ගියා. ඒ කියන්නේ 2010 විතර තමයි මම ඕක පටන් ගත්තේ. මම 2017 විතර වෙනකොට ඕකේ සෑහෙන කොටසක් දැනගත්තා. ඊට පස්සේ තමයි මට 2018 මේ ප්‍රොජෙක්ට් එක හම්බුනේ. මේ ප්‍රොජෙක්ට් එක මම හම්බෙලා එතකොට මට හිතුණා මම අර පොලිමැත් කෙනෙක් කියලා. මේ ප්‍රොජෙක්ට් එකට. ඉතින් මම මේක පහසුවෙන් ආසාවෙන් ලස්සනට කරා. ඒකම මට ජයග්‍රහණය ලැබුණා. එතකොට දැන් මේ ජයග්‍රහණයෙන් ලැබපු ගොඩනැගිල්ල තමයි දැන් මම ඕගලන්ට පෙන්වන්න යන්නේ. එතකොට අර මම කතා කරා වචනයක් ප්‍රඥාව කියලා ඒක මම චුට්ටක් කියන්නම්. අර සිංහල අයට ඒගොල්ලන්ට තමයි ඒ වචනේ තේරුම දන්නේ. සිංහල අයට. ඉතින් ඒගොල්ලන් ඒ ප්‍රඥා தත්ත්වය ලබා ගන්න ඕන. එතකොට ඔය පොලිමැතික් කියන්නේ overall all knowledge, wide knowledge. ඒකටත් වඩා knowledge එකක් තමයි ප්‍රඥාව. එතකොට wide knowledge එකක් තියෙන එකට අපි කියනවා he is a wise person or he has wisdom කියලා. එතකොට මෙන්න මෙතනට වඩා ලස්සන තැනක් අපිට යන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවට ඉංග්‍රීසියෙන් වචනයක් නැහැ. ඉතින් අන්න මෙහෙම තමයි අපි ගැඹුරෙන් ගිහිල්ලා වචන ඉගෙන ගන්න. ප්‍රඥාවට ඉංග්‍රීසි වචනයක් නැහැ. wisdom කියන්නේ බුද්ධිමත්, wise කියන්නේ ඒ සමානම වචනේ. එතකොට ප්‍රඥාව කියන තත්ත්වයටපත් වෙන්න තමයි බුද්දිසම් ස්ටඩි කරන්න කෙනෙක්. එතකොට මම මේ ළඟදී ඒත් අපේ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක් එහෙම නැත්නම් සමුළුවක් අවස්ථාවක මම අහගෙන හිටියා. එතනදී යම් දේවල් කතා කරා. එතකොට මම පැහැදිලි කිරීමක් කරා. එතනට ඇවිල්ලා හිටියා ආසියාවේ සෑම රටක්ම, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, පාකිස්තානය ඔය කියන හැම රටක්ම. එතනදී මම කතා කරා ඒගොල්ලන් වාස්තු විද්‍යාව ගැන ට්‍රැඩිෂන්, ඒ කියන්නේ ඉතාමත් පැරණි වාස්තු විද්‍යාව. ඒක සස්ටේනබල් ආකිටෙක්චර්. පැරණි කාලේ තිබේ සස්ටේනබල්, තිරසාර. එතකොට මේ දේ ගැන කතා කරනකොට මම මෙන්න මේ විදිහට එතනට උත්තරයක් දුන්නා. ඒක තමයි අපි දැනගන්න ඕනේ. වාස්තු විද්‍යාවේ ගැඹුර. මම ඇහුවා ඔකලා දන්නවද අනුරාධපුරේ මහා සෑය, ඒ කියන්නේ රුවන්මැලි සෑය. රුවන්මැලි සෑය දැන් මම අනුරාධපුරේ ගේට්ටු හදන්න ගියාම ඒව දැනගෙන ඉන්න එපා. මම ඇහුවා රුවන්මැලි සෑයට යන්නේ ඇයි මිනිස්සු? එතනදී මොනවද කරන්නේ? දැන් ඒ ප්‍රශ්නේ මට ඕගලන්ට මේ කෙටි වෙලාවක කියලා දෙන්න බෑ. මම එතනින් පොඩ්ඩක් නවත්තනවා. එතකොට මෙතන තව ගොඩනැගිලි තියෙනවා. අනුරාධපුර බෞද්ධ සිටි එකක් නම් ඒකේ ගොඩක් ගොඩනැගිලි තියෙනවා. මෙන්න මේ ගොඩනැගිලි පාවිච්චි කරේ කවුද? අපි දැන් ගෙයක් හදනවා. කවුරු හරි කියනවා ඒ පාවිච්චි කරන්නේ ડોක්ටර් කෙනෙක්. අරක ලෝයර් කෙනෙක්. අරකේ ඉන්නේ ආකිටෙක්ට් කෙනෙක්. අරකේ ඉන්නේ අහවල් කෙනා. ඉතින් අපි ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම් මනින්න යන්නේ නැහැ. අපි නිකන් සාමාන්‍යයෙන් ওই විදිහට හඳුන්වනවා. එතකොට අනුරාධපුරේ කවුද හිටියේ? ඔයගොල්ලෝ දන්නවා අනුරාධපුරේ හිටියේ 5000ක් රහතුන් වහන්සේලා වැඩ සිටි නගරය. ඒ අනුරාධපුර යුගයේ තමයි ওই ගොඩනැගිලි ඔක්කොම හැදුවේ. එතකොට අර මං දැන් ඒ අවස්ථාව අතන්ට සම්බන්ධ කරනවා. අර මහාචාර්යවරයා කිව්වා ට්‍රැඩිෂන් සම්ප්‍රදායක් සංස්කෘතියක් නැත්තම් ලැන්ග්වේජ් එක මැරුවොත් සංස්කෘතිය මැරෙනවා කියලා. එතකොට අපේ සංස්කෘතිය දැන් හැදුනේ විදිය එතන මොකද්ද ගැඹුර? අනුරාධපුරේ රහතුන් වහන්සේලා තමයි වැඩි වශයෙන්
රජ්ජුරුවොත් එක්ක සම්බන්ධ වෙලා රජ්ජුරුවන්ට උපදෙස් දුන්නේ. දැන් බලා ගන්න කතාව. රහතුන් වහන්සේලා අබේගිරිය එහෙම නැත්නම් ජේතවනාරාම එහෙම නැත්නම් අපි ඒකට කියනවා මහා විහාර කියලා. මහා විහාරයට රජ්ජුරුවෝ කෙලින්ම සම්බන්ධයි. රජ්ජුරුවෝ තමයි ආවතේව කරන්නේ. ඒගොල්ලන්ගේ දුපසක බලන්නේ, ඒගොල්ලන්ට හැම දෙයක්ම ප්‍රධානය කරන්නේ. අන්න එතනට සම්බන්ධ කෙනා තමයි රහතුන් වහන්සේලා. ඒගොල්ලෝ තමයි උපදෙස් දෙන්නේ. එතකොට ගොඩනැගිලි හදන්නත් ඒගොල්ලෝ තමයි උපදෙස් දුන්නේ. වාස්තු විද්‍යාඥයන්ට ඒ කාලේ හිටපු ඒ වචනේ මට තේරෙන්නේ නැහැ නිර්මාණකරු කියලා අපි එතනදී කියමු. එතකොට ඒගොල්ලෝ උපදෙස් දුන්න ගොඩනැගිලි වල කවුද ජීවත් වුනේ? ඒ ජීවත් වුනේ අර රහතුන් වහන්සේලාම තමයි. ඒගොල්ලෝ තමයි ගොඩක් පාවිච්චි කරේ. ඒ කියන්නේ අපි අර ප්‍රඥාවන්ත මිනිස්සු ඒ කාලේ. එතකොට රජතුමාත් ප්‍රඥාවන්තයි. ඉතින් මහා සෑය හැදුවේ කවුද? දුටුගැමුණු රජුරෝ. දැන් දුටුගැමුණු කවුද? ප්‍රඥාවන්තේ. දැක්කද? එතකොට ඒ අපේ ගොඩනැගිලි පාවිච්චි කරේ ප්‍රඥාවන්තයෝ. ඒවට උපදෙස් දුන්නේ ප්‍රඥාවන්තයෝ. ඒවා කරෙත් නිර්මාණය කරෙත් ප්‍රඥාවන්තයෝ. අපි ඒගොල්ලන්ට වෙන වෙන නම් ඒ කාලේ කිව්වා. දැන් ඕගොල්ලන් හිතන්න අපේ ආකිටෙක්චර් වල ගැඹුර සහ තත්ත්වය. එතකොට අපි කොහෙටද යන්නේ? අපිට ලස්සන මල් මාවතක් තියෙද්දි අපි දැන් කටුක පාරවල් වල ගිහිල්ලා ගල් මුල් වල හැපිලා කකුල් තුවාල කරගෙන අතපය තුවාල කරගෙන ඉන්නවා. જાතියක් ඇටියෙද. අපි එච්චර වටිනා જાතියක්. ඉතින් අපි හැමෝම මේවා අගය කරන්න ඕනේ. ඒ අගය කරන කොට තමයි මේවා නිර්මාණය කරන්න සහ මේ වගේ ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. අන්නේ ඒක මෙන්න මෙහෙමත් අපිට ලස්සන ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට සම්මානයක් හම්බ වෙනවා. බුදුන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තා සුද්ධෝදන ගනුදෙනු කරුවේ පර්ෂියාවත් එක්ක. පර්ෂියන් ආකිටෙක්චර් තමයි ඔය බුදුහාමුදුරන් ජීවත් වුණු මාලිගා වලට ගෙනාවේ. ඒ වගේ ඩීටේල්ස් ස්ටඩි කරලා බැලුවොත් පර්ෂියන් ආකිටෙක්චර්. නමුත් පුතා කොහෙටද ආවේ? ලංකාවට. එහෙමයි ආවේ. පුතා යන්නේ බෑ පර්ෂියාවට. එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ අපි බුද්ධිමත් මිනිසුන් කොටසක් කියලා එයාට තේරුණ නිසා. එතකොට ඔය පොලිමැටික් කියන එකේ අවසාන තේරුම සර්වඥතා ඥානය. ඉතින් අපිට එහෙම දේවලුත් තීද්දි මේ ලෝකෙට වඩා වෙනස් අපි එහෙම දේවල් තීද්දිත් අපි මොකද කරන්නේ? දැන් බලමු මගේ අනුරාධපුරේ ගේට්ටුව දැන් බලමු නැත්තම් අපිට කාලය යනවා. මේක යවන්නේ. ඒක දාන්න. නෑ කොතනින්ද යවන්නේ? මේක. දැන් මම මෙතන ලියලා තියෙනවා. මම දැන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් ඔක්කොම කියන්න ගියොත් එහෙම අමාරු වෙනවා, වෙලාව නැති වෙනවා. මම මේක විතරක් පොඩ්ඩක් කියන්න. architect who is an artist lives longer. ඒකෙන් මම අදහස් කරන්නේ මෙන්න මේකයි. ආකිටෙක්චර් කරනකොට ගොඩාක් ප්‍රොපෝෂන්ස් ගැන දැනගන්න ඕනේ. ප්‍රොපෝෂන්ස් කියන එකක් අපි ඒ කියන්නේ මේ ස්කේල්. ඒකට ස්කේල් උත් කියනවා, ප්‍රොපෝෂන්ස් කියනවා. ඒක සිංහල වචනේ මොකද්ද කියලා මට දැන් එකපාරට එන්නේ. ඒක ඔයගොල්ලන් මේව කරගන්න. අන්නේ ඒක තියෙන්න ඕනේ ඇඟේ. ඒ ආටිස්ට් කෙනෙකුට මේ ප්‍රොපෝෂන් ස්කේල්ස් ඔක්කොම තියෙනවා කියලා හිතනොත් ඕගලන්ට හිතා ගන්න පුළුවන් මොකද්ද තියෙන්නේ කියලා. එතකොට එහෙම කෙනෙක් තමයි අර ලස්සන නිර්මාණ වලට කරන්න පුළුවන්. එයා සදාකල් නෙමෙයි ගොඩක් ජීවත් වෙනවා කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ දැන් රුවන්වැලි සෑය අනුරාධපුරේ ගොඩනැගිලි දැන් අවුරුදු 2500යි. අපේ ලංකාවට විසිට කෙනෙක් ආවොත් අපි මොනවාද පෙන්වන්නේ? අපි කොළඹ වටේ ගිහිල්ලා නුවර වටේ ගිහිල්ලා ඔය ගාල්ල මාතරේ ගිහිල්ලා අපි පෙන්නන්නේ මොනවාද? ගාල්ල ගියොත් ගාල්ල කොටුව පෙන්නනවා. නුවර ගියොත් දල්දා මාලිගාව පෙන්නනවා. අනුරාධපුරේ ගියාම අර අත්තිවාරන් ටික ඔක්කොම පෙන්නනවා. ඒව ටික ඔක්කොම බලලා පිටරටින් එන අය කියනවා මාර රටක්. පුදුම රටක්. අවුරුදු 2000කට කලින් 2500කට කලින් මේ රටේ තිබ්බ දේවල්. ඉතින් අපිට අදත් අපි ඒවෙන් තමයි සැනසෙන්නේ. ටුවරිසම් කියලා කිව්වොත් ටුවරිසම් ඇවිල්ලා මොනවද බලන්නේ? ඒ බලන්නේ ඒවා. ගස්කොලන් ටිකක් බලනවා, කුරුල්ලෝ ටිකක් බලනවා, ඊට අමතරව අපි දිහා බලනවා. ඉතින්
ඕක තමයි කතාව. එතකොට මම ඒක තමයි එතනින් අදහස් කරේ. දැන් මේ තියෙන්නේ the luxury of soul searching කියලා තියෙන architecture that helps you unplug from the world and shift the focus inwards. මේක තමයි අපි රහතුන් වහන්සේලා ඇති කරගත්ත தත්ත්වය. රහතුන් වහන්සේලා විතරක් නෙමෙයි ඒ කාලේ ජීවත් වෙච්ච හැම මිනිසෙක්ටම ওই தත්ත්වය තිබුණා. ඉතින් ඒක කරන්න තමයි මේ ගොඩනැගිලි තියෙන්නේ. මගේ නගරය මම අනුරාධපුරයේ ගේට්ටුව නිර්මාණය කරනකොට ඒ ගේට්ටුවට ඇතුල් තියෙන්නේ ඔන්න ඔය தත්ත්වය තමයි. ඒක ඇතුළට යන අය තමන්ගේ ආත්මය ගලව ගන්නවා. ඒක තමයි ඒකේ අවශ්‍යතාවය. මේකෙත් මම පෙන්නලා තියෙන්නේ රුවන්මැලි සෑය එක පැත්තකින්. ඒකේ මම ගොඩක් දේවල් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ලියලා තියෙනවා අර මම කිව්ව දේ තමයි රුවන්මැලි සෑය අපි කොහොමද ඒව ගැන දැනගන්නේ. විනාඩියක් දෙන්න මට. එතකොට මම එතනම ඊගාව මම රූපෙට යන්නම්. ඉතින් මේ අනුරාධපුරේ ඒ අපේ කල්චර් එක අනුව අපේ ජීවිතයේ අපි කොච්චර රස විඳින්න පුළුවන්ද කියන එක තමයි මම මේකෙන් මේ ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නේ. ඒවා ඔයගලන් පුළුවන් ස්නැප්ෂොට් එකක් අරන් ගෙදර ගිහිල්ලා කියවලා බලන්න. මට ඒවා දැන් ගොඩක් විස්තර කරන්න අමාරුයි. එතන ඒ ටික මම පස්සේ කියන්නම්. දැන් ඊගව රූපෙට යමු. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් ගේට් එක. මේක තමයි නිර්මාණය කරේ. මේක තියෙන්නේ අර ස්ටේෂන් එක ගාවින් ඇතුළු වෙනකොට ශ්‍රීමා බෝධිය. ඒ පැත්තට යන පාර. එතකොට දැන් අපේ එතනට යනකොට ඒ පාර හරි පිළිවෙලකට නැහැ. ඉතින් ඒක නිසා තමයි අපිට ඕක නිර්මාණය කරන්න අවස්ථාව දුන්නේ. එතකොට මම තව දෙයක් කියන්න ඕන. අපේ තිබ්බ ඒ කාලේ අපි දැන් කියනවා ප්‍රඥාව තිබුණා කියලා. එතකොට ඒ තව ලස්සන වචනයක් තියෙනවා. අපි ඉගෙන ගන්න. ඒක තමයි ශාස්ත්‍ර. දැන් මගේ ආකිටෙක්චර් ෆර්ම්, ඒ කියන්නේ මගේ ඔෆිස් එකේ නම, මගේ කම්පැනියේ නම ශාස්ත්‍ර ආකිටෙක්ට්ස්. මම ඒක ආශ්‍රය කළා තමයි දැන් මේ ශාස්ත්‍ර. ශාස්ත්‍ර කියන්නේ සයන්ස් නෙමෙයි. සයන්ස් වලට ඒකට හේතු තියෙනවා. හැම සයන්ස් එකක්ම ඔප්පු කරන්න පුළුවන් හේතුවකින්. හේතුවක් නැත්නම් අපිට නඩුවක් දාලා හරි හොයාගන්න පුළුවන්. නමුත් ශාස්ත්‍ර වලට එහෙම බෑ. ඒ ශාස්ත්‍ර අපේ සිංහල මිනිස්සු ඒවා Taman තුල තියාගත්ත ඒවා. අදටත් එහෙමයි. වෙදකම ශාස්ත්‍රයක්. ඒකට මම කියනවා 3 dimensional view එකක් තමයි හැමෝටම වෙන්නේ. ත්‍රිමාන දැක්මක් තමයි සාමාන්‍ය මනුස්සයන්ට තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව කියන තියෙන එක්කෙනාට සය පැත්තම පේනවා. සය පැත්තක් පේනවා. ඕන ඔබ්ජෙක්ට් එකක සය පැත්තක් තියෙනවා. ඒ ඔබ්ජෙක්ට් එකේ සය පැත්ත පේනවා. එතකොට අපේ ශාස්ත්‍ර අන්නේ ඒකට තමයි ශාස්ත්‍ර කියන්නේ. වෙදකම, සටන් කලාව, වාරි මාර්ග, කෘෂිකර්ම, ඔය වගේ දේවල් වලට වාස්තු විද්‍යාඥ ඒ පැත්ත හය පැත්තම පෙනුණු ප්‍රඥාවන්තයෝ තමයි හිටියේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේවා නිර්මාණය කරේ. හැබැයි ඒගොල්ලන් අපිට මේ ඔක්කොම තියලා ගියා. හැම දෙයක්ම අර පුස්කොළ පොත්වල ලියලා තියලා ගියේ. මේ ජාතිය ඒවා කියවලා ඕවගෙන් සදාකල් ජීවත් වෙන්න, සඳ ඉර පවතිනතුරු පවතින්න කියලා. නමුත් අපේ අය මොකද කරේ? අපේ අය මොකද කරේ? ඕවා ඔක්කොම විකුණුවා. භාගයට භාගයක් සුද්ධ වෙයිලා ඩොලර් එකක් දුන්නා. එහෙම නැත්නම් වයින් බෝතලයක් දුන්නා. මොකද දුන්නා. හැබැයි ඒවා එහෙම දුන්නා වුණාට තව දෙයක් තියෙනවා. අපේ ළමයි හරි දක්ෂයි. හැමදාම ඉපදෙන අය. මොකද මේ රටේ තියෙන විශේෂ ශක්තියක්. ඔය රුවන්මැලි සෑය මම දැම්මෙත් ඒකයි. ඒ ශක්තිය. ඒ ශක්තියෙන් තියෙනවා අපේ අයට අරව හොයාගන්න පුළුවන්. අර බල්ලෙක් කොහොම හරි මස් කටුව හොයාගන්නවා වගේ සිංහල මිනිහෙක් අර ශාස්ත්‍ර හොයාගන්නවා. අද වෙද මහත්තුරු ඉන්නවා කැන්සර් හොඳ කරන ඔය හැම දෙයක්ම හොඳ කරන සටන් කලාව තාමත් තියෙනවා. තැන් වල. හැබැයි ඒවට අපේ ફોකස් එක යොමු වෙන්නේ නැහැ.
අපි යොමු වෙන්නෙම වැරදි පැතිවලට. එතකොට අපේ ශාස්ත්‍ර තිබ්බා. එතකොට අනුරාධපුරයේ මම නිර්මාණය කරනකොට මට එහෙම ලොකු ගැටලුවක් නැහැ. මොකද අර බෞද්ධ කලාව එහෙම නැත්නම් බෞද්ධ ආකිටෙක්චර් කියන ඒ වගේ සියලු දේ තියෙනවා. මේ අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරේ කියන්නේ ප්ලේන් එකක්. ඒ කියන්නේ තැනිතලාවක්. ඒ තැනිතලාවේ මේ සියලු විස්තර තියෙනවා. හැබැයි ඒවා දකින්න ඥානයක් තියෙන්න ඕනේ. බුද්ධියක් තියෙන්න ඕනේ. එතකොට මට ලේසියෙන්ම මේ නගරේ ওই ගේට්ටුව නිර්මාණය කරන්න හැකියාව තිබුණා. ඉතින් ඔය මෙතන තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේකට මම කළුගල් පාවිච්චි කරා. කළුගල් පාවිච්චි කරලා ආපහු ඒ නැවත ඒවා හදන්න කියලා. හැබැයි දැන් කළුගල් පාවිච්චි කරනකොට කවුරු හරි කියයි අයියෝ ලොකු වීදමක් යනවා ඔය කළුගල් පාවිච්චි කරන්න ගියාම ඔහොම හදන්න බෑ ඉස්සර කාලේ හැදුවා අරවා මේවා කියලා. නමුත් අද ඉන්දියාවට ගියොත් මුම්බායි මදුරාසිය ඔන්න වගේ නගරවල තනිකර පෙව්මන්ට් හදලා තියෙන කළුගල් වලින්. ඉන්දියාවේ තේ එකක් බොන්න යනවා නම් කඩේකට එළියේ තියනවා නම් ඔය කැටයන් කපන කළුගල් වලින් මිනිස්සෙකුට ඔයා යට රුපියල් ගාන ගෙවලා කඩේට ගිහිල්ලා තේක බීලා එනකොට එයා ඒ කැටේම කපනවා. ඉතින් ඒගොල්ලන්ට ඔය කළුගල් කියන ඒවා ලේසියෙන්ම දැන් මේ කාලේ කරන්න පුළුවන්. අද කාලෙත් කරනවා. ඉතින් මම ඒ වෙන හිතලා මේකට කළුගලෙන්ම මේක නිර්මාණය කරමු කියලා තීරණයකට ආවා. ඒක මගේ ඩිසයින් එක තනිකර කළුගල් වලින්. ඉතින් අපේ මිනිස්සුන්ටත් ඒවා පුළුවන් මේවා කරන්නත් පුළුවන්. හැබැයි දැන් තව එකක් තියෙනවා. දැන් අපි කියනවා මේවා ගල්වඩුව කරා කියලා. ඔන්න වෙනස. ගල්වඩුව කියන්නේ ගල් වලින් මොන හරි හදන කෙනා. හැබැයි අනුරාධපුරයේ තියෙන ඒවා ගල්වඩුව නෙමෙයි කරේ. ඊට වඩා බුද්ධිමත් මිනිස්සු. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. අවකන බුදු පිළිමය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. ඔය ගුණ හදවතේ තියෙන කෙනෙකුට තමයි අර අවකාශයේ තියෙන මහා කළුගලක බුදු කෙනෙක් කොටන්න කොහොමද පුළුවන්? ගල්වඩුවකට කොටන්න පුළුවන්. හැබැයි අපේ මෑත කාලේදී සින්දු ලියලා තින්නේ ගල්වඩුව ආනෙනි ඔබ හට ණය ගැති කියලා. ගල්වඩුව නෙමෙයි. ඒවා කරෙත් අර ප්‍රඥාව තියෙන මිනිස්සු. ඒ කියන්නේ බෞද්ධ කියන්නේ ධම්ම. ඒ බෞද්ධ කියන එක තමන්ගේ හිතේ තමන්ගේ බුද්ධියේ මෝරගෙන ආපු අය තමයි ඒවා කැපුවේ. නැත්තම් මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන එක අර කළුගලක අවකාශයේ දැක්කම අපිත් සමාධියටපත් වෙන තත්යකට ඒවා කරන්න බෑ. ඉතින් මේවා අපි තේරුම් ගන්න ඕනේ. මං හිතන්නේ මේවා පොත්වල තියෙනවා කියලා මම්ම තමයි මේවා කියන්නේ. ඉතින් ඕගොල්ලන් වාසනාවන්තයි. අද මෙතනට ඇවිල්ලා මගෙන් ඕවා ටිකක් අහගෙන යනවා. ඒවා ගිහලා ගෙදර ගිහලත් කියන්නේ. එතකොට මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මම කරේ මෙහෙමයි අර බෞද්ධ ගොඩනැගිලි වල තියෙන මේවා රේඛා ඔක්කොම ස්ටඩි කරලා අපේ තියෙන්නේ ලස්සන රේඛා. දැන් චීනයට ගියොත් එහෙම ඇමරිකාවට ගියොත් එහෙම නැත්නම් ඇමරිකාව වැඩක් නැහැ අරගෙන රෝමයට ගියොත් ඒවයි තියෙනවා. හැබැයි මේ මිනිස්සු කරේ මොනවද දන්නවද? රෝමේ ගියොත් දන්නවනේ කොලෝසියම් අරසියම් කියලා ඔක්කොම තියෙනවා. ඒවා කරේ මිනිස්සු ලේ වැගිරුවා. ඒවා හදන්න ලේ වැගිරුවා. ඒ වගේ පස්සේ කරෙත් සෙල්ලම් කරෙත් ලේ වගරුන ඒවා. කොලෝසියම් කියන්නේ ඒකට සිංහලෙන් කියන්නේ මොකක් හරි එරීනා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා ඒක පිටියක්. ඒ පිටියේ කරේ ගොඩාක් මිනිස්සු වටේට වාඩි වෙලා ඉන්නවා. මැද්දේ සටන් කර එක එක්කෙනාව මරනවා. ඒ කෙනෙක්ව මරනකොට ඒකෙන් සන්තෝෂ වෙනවා. අන්න එහෙම. නමුත් අපේ රටේ එහෙම ඒවා කරේ නැහැ. අපි මහා උසාලට චෛත්‍ය හදනකොට මේවා හදනකොට අපි ඒවා කරේ ඉතාමත් සන්තෝෂයෙන් හදවත පිරිසුදුව හදවතේ මල් පිපෙන මිනිස්සු තමයි ඒවා කරේ. ඊජිප්තුව ගත්තොත් ඊජිප්තුවේ තර පිරමීඩය අඩි 450ක් උසයි කියලා කියනවා. දෙවනියට තමයි අබේගිරි හරි ජේතවනාරාමේ හරි තියෙන්නේ. අඩි කීපයක් අඩුයි. නමුත් අපේ මිනිස්සු කසවලින් ගහලවත් අපේ මිනිස්සු මරලවත් නෙමෙයි ඕවා රජවරු හැදුවේ. දුටුගැමුණු රජුරෝ ඕවා හැදුවා නම් ගව්වෙන් ගව්ව චෛත්‍ය හැදුවා නම් ඒවා හැදුවේ මිනිසුන්ට ආදරය කළා, මිනිසුන්ට වැව් හදලා, මිනිසුන්ට කන්න බොන්න දීලා, රාජ්‍ය සේවය කියලා ඒගොල්ලන්ට සියලු දේ දීලා තමන්ගේ නිවාඩු කාලේ, ඒ කියන්නේ කුඹුරු වවලා ඒ කුඹුරු කරල් පැසෙන කාලේ රජුරුවන්ගේ සේවයට මේ මිනිස්සු ගියා. ඒ මිනිස්සු තමයි හැදුවේ. දැන් ඕගොල්ලන්ට වෙනස තේනවද? ඊජිප්තුවේ පිරමීඩිය කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. ඒවා බහල්ලු වැඩ කරේ. ඒවා ඉතිහාසයේ ලියවිලා තියෙනවා.
අපේ මේ අනුරාධපුරයේ දේවල් හැදුවේ වහල්ලු නෙමෙයි. එතකොට අපි කොච්චර බුද්ධිමත් සහ අපි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද? අන්න ඒක නැති කරගන්න එපා. මම ඊගා ස්ලයිඩ් එකට යන්න. මේ තියෙන්නේ මම කරපු කැටයන්. මම මගේ අර proportions and scales පරිමාණ. ඔන්න වචනේ මට ආවා. පරිමාණය හරි විදිහට පාවිච්චි කරොත් ඒක ලස්සනට ගන්න පුළුවන්. පරිමාණය නියමට කරනවා. එතකොට මම ගත්තේ මේකට ඇත්තට පරිමාණය. අර මම ඉස්සලා මේ පේජ් එකේ ලියලා තියෙනවා මට ඒක කියවන්න වෙලාව හම්බ වෙන්නේ අපි ලංකාවේ ජාතියක් හැටියට පුදුම හැකියාවක් තියෙනවා ලේඅවුට්ස්. ඒ කියන්නේ භූමියේ පිහිටවන්න, භූමි සැලැස්ම හදන්න අපිට පුදුම දක්ෂ ජාතියක්. ඒක නිසා තමයි අනුරාධපුරයේ ඒ ලේඅවුට්ස් හැදුවේ. සහ දැන් අපි බලමු ප්ලේන්ස් වල හදන ලේඅවුට් වලට අපි කිව්වා ඔය අනුරාධපුරයේ ඔය රොයල් ගාඩන්ස් රොයල් කියන වචනේ අපි හැමතිස්සෙම රාජකීය මාලිගාවලට යනකොට ඒක පාවිච්චි කරා. එතකොට ඊට අමතරව අබේගිරිය ජේතවනාරාමේ වෙන් වෙලා මිනිස්සු රිටිගල සීගිරිය එහෙම නැත්නම් කළුදිය පොකුණ අන්න ඒ වගේ පැතිවලට මිනිස්සු ට්‍රාන්ස්ෆෝම් වෙනකොට ඒ කියන්නේ මාරු වෙනකොට දැන් කාශ්‍යප රජුරු අනුරාධපුරේ හිටියා. එයා තරහ වෙලා ගිහිල්ලා අන්න සීගිරිය හැදුවා. එතකොට එතන හම්බුනේ ප්ලේන්ස් නෙමෙයි. ඒවා හම්බුනේ ගල් පර්වත තියෙන ටෙරේන්ස්. ඒ කියන්නේ කොන්ටුවර්ස් තියෙන. ඒ කියන්නේ කඳු ගැට තියෙන භූමි. ඒ වගේ නිර්මාණය කරන්න අපි ඒකටත් දක්ෂ වුණා. දැන් සීගිරිය අන්න ඒ වගේ දක්ෂ. කෙලින් ඉස්සල්ලාම තියෙනවා රොයල් ස්ට්‍රේට් මම කියනවා වගේ ලේඅවුට් එක. ඊට පස්සේ ක්‍රමයෙන් සීගිරිය ගලට නගිනකොට ඒකට කියන්නේ ඕගනික් ආකිටෙක්චර්. ඒකේ සිංහල වචනේත් මට පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඕගනික් කිව්වම කාබනික කියලා එනවා. නමුත් එහෙම නෙමෙයි. ඒ තීන භූමියේ පිහිටීම අනුසාරයෙන් ඒකට හානියක් නොකර කරන නිර්මාණ. එතකොට අපි ඒකටත් දක්ෂ වුණා. කළුදිය පොකුණ කියන්නේ පුදුම ලස්සන ලේඅවුට් එකක්. ඒ වගේ තීන ඒ සාරය හරි අමාරුයි. දැන් මම ආකිටෙක්ට් කෙනෙක් වෙලා වාස්තු විද්‍යාඥයෙක් වුණත් මම කළුදිය පොකුණන සීගිරියට ගියාම මට ඒවා තේරුම් ගන්න කාලයක් යනවා. ඉතින් අන්න ඒ වගේ අපි දක්ෂයෝ. එතකොට මේකේ මම ඒ රොයල්ටි. එතකොට රොයල්ටි කියන එකයි ඒ පාත් මේකයි අරගෙන මේ ඔක්කොම ඩීටේල්ස් ගත්තා. එතකොට මම ක්‍රමානුකූලව ප්‍රොපෝෂන්ස්. ඒ කියන්නේ අර මං කිව්ව විදිහට ඒවා ඩිසයින් කරලා මේකේ තියෙන්නේ මේ සිංහයෙක්ගේ රූපයක්. මේ සිංහයා ගැන විශේෂ කතාවක් තියෙනවා. මම දන්නේ මට කාලය ඇති වෙයිද කියලා කවුරු හරි මට කියන්න කාලේ ඉවර වෙනවා. මේ සිංහයා බලන්න. මේ සිංහයා මං අනික් සිංහයෝ ගැන කතා කරන්නේ. මේ සිංහයා අනුරාධපුරයේ යුගයේ අපේ ශාස්ත්‍රීය කාලේ 5000ක් රහතුන් වහන්සේලා මිනිසුන්ට උපදෙස් දෙන කාලේ රජවරු රහතුන් වහන්සේලාගෙන් උපදෙස් ගන්න කාලේ මේ සිංහයාව නිර්මාණය කරේ. මේ කැටයම ඒ කියන්නේ කන බොන ඒවා කනට ඇහෙන ඒවා හොඳ දේවල් නම් මිනිසුන්ගේ අතින් නිර්මාණය වෙන්නේ ලස්සන දේවල්. මං කිව්වනේ ඊජිප්තුවේ අරක හැදුවේ වහල්ලුත් එක්ක. අපේ රුවන්වැලි සෑය හැදුවේ රජුරෝ කැඳ දීලා ඔක්කොම කළා. මට හරිය ආසයි චිත්‍රයක් අඳින්න රුවන්වැලි සෑය හදන විදිය. ඒ කියන්නේ ඒක කන්ස්ට්‍රක්ෂන් සයිට් ඔෆ් රුවන්වැලි සෑය. වැඩබිම. ඒක කොහොමද අපි වැඩ කරේ? අර ඕගොල්ලන්ට ඔක්කොට මතක් වෙන්නේ ඊජිප්තුවේ වහල්ලුණුයි එහෙම නැත්නම් රෝමේ මිනිසුන්ගේ මරණේවයි ඔක්කොම මතක් වුණාම අර චීනයේ මිනිස්සු ඔක අරක හදලා තියෙන අර පාත් එක වෝල් එක Great Wall of China. ඒක හදලා තියෙන්නේ කොච්චර මිනිස්සු මරලාද කියලා බැලුවොත් මං හිතන්නේ චීනේ මිනිස්සු ඔච්චර හිටියේ කොහොමද කියලා. තාම ඉන්නේ ඇයි කියලා. එච්චරට මරලා. එතකොට මේවා අපි එහෙම හැදුවේ නෑ. මේවා ලස්සනට හැදුවේ. ඉතින් මම ඒක කියන්න ගියේ. එතකොට මේවා මේ සිංහයා නිදහස් ආරෙන් ඉන්නේ. ඒ කියන්නේ වම් අත ඔසවගෙන නිදහසේ. ඒ කියන්නේ නිවහල් නිදහස් සිංහයා. එයාගේ අතට ආයි සිංහයෙක්ගේ අතට ආයුධ ඕනේ නැහැ. සිංහයා මොකද මරන්න නෙමෙයි ලෑස්තිලා තින්නේ. සිංහයා සැනසille ඉන්නේ. එතකොට අපේ ජාතිය සැනසille හිටපු ජාතියක්. දැන් ඔයගලන්ට පේනවා අවුරුදු 2000කට පස්සේ අපේ ජාතියට වෙලා තියෙන දේ. අර සිංහ රූපය. ওই සිංහ රූපය අරගෙන තින්න අනුරාධපුරෙන් මම. බලන්න ඒකේ ලස්සන. ඒ සිංහයා ඉන්නේ. මම ඒකයි කිව්වේ.
හැම රූපයක්ම හැම ඩීටේල් එකක්ම තියෙනවා. වෙදකමත් ඔක්කොම ලියලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ අපි වාසනාවන්තයි. අපිට ඕවා අරගෙන ආපහු නැවත නැවත පාවිච්චි කරන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ අම්බලම. දැන් ඕක ගේට්ටුවේ ඉඳන් එහා කොනට ශ්‍රීමා බෝධිය ගාවට යන්න තියෙනවා කිලෝමීටර් 1ක මාවතක්. ඒ මාවත තමයි මම ඩිසයින් කරේ. නමුත් මම කල්පනා කරා ඔය අපිට දෙන අදහස් වුණාම දැන් ඔය පාත් එකේ යනකොට ඉන්න මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් ස්ලයිඩ් එක. sorry. ඔය තියෙන්නේ ඔයකේ තියෙන්නේ ඔය පාත් එක. අර ප්ලෑන් එකේ. ඔය තමයි කිලෝමීටරය. ඔය කිලෝමීටරය යන්නේ වන්දනාකරුවෝ. එහෙම නැත්නම් බෞද්ධ සැදෑවතුන් හරි ඔය කියන වචනේ තියෙන ඒ කියන්නේ සිතින් නිවන සොයන මිනිස්සු. ඉතින් ඕකේ මම අපේ හැමතිස්සෙම ඔය පොකුණු වල රොයල් ගාඩන්ස් වල රන්මසු උයන වගේ ඒවා ලස්සන ගස්වල වල තැනි තලාවේ පොකුණු වගේ ඒවා තමයි තිබුණේ. ඒතකොට මම ඒක පාවිච්චි කරා. ගස් ලස්සනට පාරේ පාවිච්චි කළා. ගස් වලින් සෙවන දෙනවා. පොකුණු වලින් මේකේ මැද ඔය පොකුණු තියෙන්නේ වටේත් පොකුණු තියෙනවා. ඒ වගේ සිසිලා දෙනවා. ඒ එක්කම යනකොට පිපාසය හැදෙනකොට විඩාවට යනකොට මැදින් අම්බලමක් දැම්මා. මොකද කිලෝමීටරයක් යනකොට අපේ වයස ඕනම වයසක කෙනෙක් ඒ කිලෝමීටරේ යන්න ඕන. එතකොට ඒගොල්ලන්ට වාඩි වෙලා ඉන්න ඕන නම් පොඩ්ඩක් මුණ හොද ගන්න ඕන නම් මොකද අනුරාධපුරේ කියන්නේ ගොඩාක් සමහරක් කාලවල ගොඩාක් උෂ්ණය අධිකයි. එතකොට පිල්ග්‍රිම් කියන එක්කෙනාට යනකොට බන්ධනාකරුවෙක් යනකොට අමාරුයි. එයා මොකද කරන්නේ? එයාට වතුර ටිකක් බොන්න ඕන. ඔය අම්බලම හැදුවා. ඔය අම්බලමත් ඇත්තටම අන්න එහෙම අර්ථයෙන්මයි නිර්මාණය වුණේ. අපි පාරේ යන මිනිස්සයාටත් ගැනත් කල්පනා කරපු අය. දැන් එහෙම කල්පනා කරන්නේ නැතුව ඇති මිනිස්සු. ඉතින් මම ඔය අම්බලම නිර්මාණය කරේ අන්න එහෙම හේතුවෙන් අර පාත් එකට. එතකොට මේ පාත් එකේ මේ තියෙන්නේ අම්බලමේ තව views ඒ කියන්නේ පෙනුමක්. ඒකේ අර වතුර එහෙම මම යොදලා තියෙනවා. ඒකේ පුන් කලසක්. මේ මෙතන තියෙනවා පුන් කලසක්. අර තියෙන පැත්තක ඒ පුන් කලසෙන් වතුර බොන්න පුළුවන්. ඒ කියන්නේ ගවයෙක් අපේ අනුරාධපුරේ හරක් අලි හිටන් ඉන්නවා. අපි දැනගන්න ඕනේ ඒගොල්ලත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න. අපිට තියෙන උත්තරේ ඒකයි. අලි මිනිස් ගැටුම කිව්වත් හරක් මිනිස් ගැටුම කිව්වත් රිලව් ගැටුම ඔය ඔක්කොම ගැටුම් ඇති කරලා තියෙන්නේ අපේ මිනිස්සු නෙමෙයි. ඔය පිටරට මිනිස්සු අපිට දාලා තියෙන විස බීජ. අවුරුදු 2000ක් ජීවත් වෙච්ච අපිට රිලෙවෙක් එක්ක ජීවත් වෙන්න බැරි නම් වඳුරෙක් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්නම් අලියෙක් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්නම් හරකෙක් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්නම් කරුණාකරලා මේ රට අතහැරලා යන්න. රිලව් නැති, වඳුරෝ නැති, අලි නැති රටවල් වලට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි අලිත් එක්ක රිලව් එක්ක ඔය කියන අයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒකට හොඳම කාරණාව තමයි ඒගොල්ලන් ඉන්න තැන් වලට අපි යන්න නරකයි. ඒගොල්ලන්ගේ නිදහසේ ඒගොල්ලන්ට ඉන්න දීලා අපි ඒගොල්ලන්ගේ දේවල් කාගෙන බීගෙන ඉස්සරහට ගියොත් ඒගොල්ලන් කාගෙන බීගෙන අපේ පැත්තට එනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඕකේ ප්‍රතිඵල දැන් මම ඕක ඩිසයින් කරනකොට පැන් කලේ මම ඩිසයින් කරනකොට හිතුවා හරකෙක් ආවොත් එයා කොහොමද වතුර බොන්නේ? පුන් කලසෙන් වතුර නිතරම හොඳ විදිහට ගලාගෙන යනවා නම් ඊතර පොකුණු තියනවා නම් හරකන්ටත් බොන්න පුළුවන්. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඒ විදිහට තමයි මම හිතුවේ. මම හිතනකොට ගොඩක් වෙනස්. ඉතින් සමහරවල් වෙනස් හිතනකොටත් පොඩි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි හිතන එක කවදාකවත් වෙනස් කරන්න නරකයි. අපි වෙනස්ව හිතන ජාතියක්. අපේ ජාතියට ලස්සන වචනයක් කියලා තියෙනවා සුද්ධ මේ රට අතහැරලා යනකොට. අන්න ඒක ලස්සන වාක්‍යයක්. Ceylonese are dreamers. Let them dream. Why? World needs dreamers. එහෙම ලියලා තියෙනවා. ඒගොල්ලෝ හිතුවා මොන් ගස් යට ඉඳන් dreamers කියලා. නමුත් ඒගොල්ලෝ ඒක ඇඩ්මයර් කරා. So let them dream කියලා ඒගොල්ලෝ ගියා යන්න. We can't tell anything bad, but they are dreamers. Let them dream. ඔය එකම දැන් ඉන්දියාවේ තියෙන රටටත් එකක් කිව්වා සුද්දෝ. ඒක සුද්දෝ නෙමෙයි කිව්වේ ඒක ඉන්දියන් කාර්යයමයි කියාගත්තේ. Any germ is welcome to India, but no germ will root in India. ඒ කියන්නේ ඉන්දියාවට ඕනම
විස බීජයකට එන්න පුළුවන්. හැබැයි ඒක වින්ද්‍යාවේ මුල් අදින්නේ නැති බවට විශ්වාසයි. දැන් අපේ රටට වෙලා තියෙන්නේ අපේ ආකිටෙක්චර්ත් වැඩක් නැහැ, මොකුත් වැඩක් නැහැ. කොහේ හරි ගිහිල්ලා ඇවිල්ලා කොහේ හරි දැකපු ප්ලේන් එකක් හරි බෝට්ටුවක් හරි දැකලා මට මේ බෝට්ටුවක් හදලා දෙන්න කියනවා. එහෙම නැත්නම් මට ප්ලේන් එකක් හදලා දෙන්න කියනවා. ඉතින් අපේ වටිනාකම් අපි තේරුම් ගන්න නැතුව එහාට මෙහාට දේවල් දකින්නේවා කියනවා. ඉතින් ඒ දකින්නවයි බලනවයි කියන එකට මම තව පස්සේ වෙලා තිබ්බොත් ඒකත් මම කියන්න මට ඔළුවේ තියෙන ඔක්කොම කියන්නත් බෑ. මේ තියන්නේ අර විදිහටම ඔය මැද්දේ කණු දාලා ගස් ටිකක් ලස්සනට දාලා තියෙනවා. මේ ගස් මම දාලා තින්නේ මගේ ඩිසයින් එක පෙන්වන්න පුළුවන් තාලයට ගහක් තමයි. නමුත් මේ ගස් ගොඩාක් වැවුනම ඒකේ සම්පූර්ණ හෙවණ එනවා. හෙවණ ගොඩාක් හෙවණ ඇවිල්ලා ගස් වැවුවොත් මගේ 3D එක පෙන්න ගන්න බැරුව යනවා. ඒක නිසා මම ඕගලන්ට නිකන් පොඩි පැල ගස් ටිකක් දාලා තමයි 3D එක පෙන්වලා තියෙන්නේ. ඒක මේ වෙන්න. ඔය තියන්නේ ගොඩාක් ලොකු පර්ස්පෙක්ටිව් එක, දිගටම පේන view එක. ඊට පස්සේ මම මෙතන පෙන්නලා තිනවා ඇත්තටම කළුගල් වලින් කරාම කොච්චර ලස්සන ගොඩනැගිලි අපිට හදන්න පුළුවන්ද බැරිද කියන එක. මේ අර බුදු පිළිමයක් තියෙන්නේ මානෙල්වත්තේ පන්සලේ මම නිර්මාණය කරපු බුදු පිළිමය. ඒ මුණු මානෙල්වත්ත පන්සලත් මම නිර්මාණය කරා. ඊට පස්සේ ඔය යටින් තියෙන ගේට් එකක් තියෙනවා. ඒ ගේට් එක තමයි මම භාවනා මධ්‍යස්ථානයක් කරා. මේ ළඟදි ඒක මං හිතන්නේ ඒක තාම මහජනයාට ඇරලා නැහැ බලන්න. ඒකත් ගොඩාක් ලස්සන තැන. මම ওই පොකුණු ජලය වතුර ඒවා ඔක්කොම දාලා ලස්සනට නිර්මාණය කරා. එතකොට මම මේක පෙන්වන්නේ කළුගල් අපේ දේවල් වලින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපි හිතට ගන්න ඕන අපිට ධෛර්යය විතරයි ඕන. අපිට සියලු දේ ලියලා තියෙනවා. සියලු කාරණා පොත්වල ලියලා තියෙනවා. ඒවා කියවන්න. ඒවා කියවන්නත් බෑ. මම පොතක් කියවන ඔන්න වාඩි වුණා මම පොත පෙරළුවා කියවන්න බෑ. ඒවා කියවන්න බෑ. පුස්කොළ පොත් කියවන්නත් බුද්ධියක් තියෙන්න ඕන. ඒක නිසා තමයි දැන් අර ඉංගලන්තෙට අපේ මිනිස්සුන්ට විස්කි බෝතලයක් දීලා බිලක් කඩලා සල්ලි දීලා සුද්දා හරි කපටි. උන්ට මොලේ තියෙන්නේ වයිස් මෑන් නේ. සුද්දා ඉස වයිස් මෑන්. එයා මොකද කරේ අපිට බිල් කඩලා අපේ පොත් ටික අරන් ගියා ඉංගලන්තෙට අන්න තියෙනවා දැන්. දැන් ඒවා ඉංගලන්තේ පුස්තකාලයේ තියෙනවා. අපේ අය කියනවා ඒවා අපේ පොත් අරවා මේවා කියලා. නමුත් ඒ පොත් අපිට දුන්නත් අද කියවන්න බෑ. ඒක මම දන්නවා. මොකද අපේ පොත් ලිව්වේ අපේ සිංහල මිනිස්සුන්ටම කියවන්න විතරයි. සිංහල ඉගෙන ගත්තත් සුද්දෙකුට අපේ පොතක් කියවන්න බෑ. අපේ සිංහල මිනිස්සුන්ටත් දැන් ඒවා කියවන්න බෑ. ඒවා පරම්පරාවේ තම පරම්පරාවේ අයට විතරයි කියවන්න සලස්සලා තියෙන්නේ. මොකද ඒ වගේ තියෙනවා ගැට කියලා જાතියක්. ඒ කියන්නේ වචන අල්ලන්න බැරි වෙන්නේ ඒ වචනෙම ලියලා ඒ වචනට ගැටයක් දැම්මම ඒ වචනේ අර්ථය වෙනස්. අන්න එහෙම තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඕවා ඉංගලන්තෙන් ගෙනාවා කියලා කාටවත් කියවන්න බෑ. තමන් ප්‍රඥාවන්ත වෙලා අර මං කියනවා වගේ පොලිමැටික් වෙලා තමයි ඒක කියවන්න පුළුවන්. ඒක තමයි ලස්සන. ඉතින් මම දැන් අවසන් කරනවා. ඔයගොල්ලෝ අහගෙන හිටියට ස්තුතියි. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න පුළුවන්. මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපේ ප්‍රශ්නයක් තියෙනවා. Thank you very much for your excellent presentation. I will use the word beyond excellence. Such a wonderful one within a short period of time. To conceptualize this whole thing, you would have taken time, am I right? Time is a factor. How long you took this? Pardon? To conceptualize with all the history, the facts, the culture, all that you would have taken a long period of time. How long you took this? How long? You took to conceptualize the whole thing. Right. That's a wonderful question. Now I want to tell you something. One day I saw a dream. That dream says, when I say something, there won't be any questions. That means මං කිව්වා ඔයගලන්ට වචන දෙකක් මම කිව්වා අහනවා සහ ඇහෙනවා බලනවා සහ දකිනවා කියන එක. එතකොට අපේ බෞද්ධ ඉතිහාසයේ තියෙන ලස්සන වචන දෙයක් ඒක. අහන්න ගියොත් බෑ අපිට ඒක අහන්න බෑ. ඇහෙන්නේ ඇහෙන්න අරින්න ඕන. ඒ කියන්නේ කෙනෙකු සමවදින්න ඕනේ මගේ කතාවත් එක්ක. එතකොට තමයි ඒක ඇහෙන්නේ.
එතකොට බලනවා නම් මා දිහා බලන්න එපා. මාව දකින්න අරින්න. ඕගලන්ට මාව පේනෙන්න ඕන. ඒක තමයි ඒ බුද්දිසම් වල තියෙන එකක්. ඒ කියන්නේ තව එකක් තියෙනවා දැන් මිනිස්සු හිතනවා බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මෙහෙම කට්ටි දාගෙන අපි වගේ සමුළු දාගෙන දේශනා කරගෙන නැහැ. එයා සර්වඥතා ඥානය හිමි කෙනෙක්. අඟුලිමාලා දුවගෙන එනකොට මිනි මරලා 99ක් බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද? එයාව අල්ලගත්තා. අල්ලගෙන පැයක් හරි දවසක් හරි ඇතුළත එයාව රහතුන් වහන්සේ කෙනෙක් කරා. එයාගේ චේන්ජ් කරා. ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දැක්කා අරයා ඒ ප්‍රඥා සම්පන්න බව තත්වයට යවන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා. අන්න ඒක තමයි එයාගේ දක්ෂතාවය. එතකොට මම මේ කොන්සෙප්ට් එක හදාගන්නේ ඇත්තටම මම ලියන්නේ නැහැ. ඔයගලන්ට මේ තියෙන මං කොළ ටික මේක මේ print එකේ තියෙන්නේ මේ කොලේ. ලියන්න ඕනේ නැහැ. තමන්ගේ හදවතින් ඔක්කොම එනවා. කියන you know the concept I can arrive within a minute, but I need more time to explain. But here we get only 30 minutes or little more than 30 minutes. Within that it is so much difficult. So when I make a very small, concept is large, but when I want to say that everything in a short time, I have to ඒක පොඩ්ඩක් කෙටි කරන්න ඕන. Compact. I want to make it compact. The more I compact, more you can't understand. So sorry about that, but I try within 30 minutes to take it and tell you. No, it was very well understood and very clear. There was no doubt whatsoever. But my analytical thinking was, when you initially you said that you were called to make this thing presentation for this. Yes. Then you studied about this. That timing, how long it took? Actually, this design I have done in 2013. So I won this competition, and I kept this all my literature in the computer. So very recently, one night, I went around 10 o'clock to my sister's daughter. My sister is here. Her daughter is very friendly with me, and she can understand what I am talking. So she has all my thinking in computer, and she knows how I think. So I went to her. I said, her name is Portia. I call her Porshi. I said, Porshi, are you okay today? Because she is pregnant. Are you okay today? Can you spend half an hour with me? She said, Mama, I can't say no to you because you are Mama. You are my Mama. So I will give you half an hour. You come around 10 o'clock and we will do that. So within half an hour, she did it. Everything. So the same time, I said, okay, email to SLIA. So that's over. Then I came here around 5 o'clock or little earlier, 4:30, and I read the document what she has prepared that day. So I did my presentation here. So that's all. Thank you. It was actually a wonderful one, and we should all wish you with long life, good health. Thank you very much. Thank you very much. Thank you very much, Architect Senaka Pereira. So as we conclude today's forum at Architect 2025 Architects Work and Trade exhibition, I extend my deepest gratitude to our 18 speakers for taking their time out of their busy schedules and for their insightful contributions to the SLIA and organizing team for making this event possible. Hosting this forum alongside the exhibition has added an immense value, and we look forward to an even better discussion next year. And thank you most of all to our audience for your engagement and your interactiveness. We look forward to seeing you again. Thank you.